මොකද්ද ළමයි ඔයාට වෙලා තියෙන්නේ? මොකක් හරි අවුලක් නම් කියන්නකෝ බබා. මොනවත් ප්‍රශ්නයක්ද? මම දැන් කීප සැරයක් කිව්වනේ. ඔච්චර අද එළියට ගිහින් මාත් එක්ක ආදරෙන් එක වචන දෙකක් කතා කරාද කියන්නකෝ. කතා කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. මට දැන් ඔක්කොම තේරෙනවා. මොනවද තේරෙන්නේ? මොනවද උනේ? මොකක් ගැනද කියන්නේ? ඔයාට මොකුත් තේරෙන්නේ නැහැ. ඔයා බබා අනේ එන්න හරහට දාලා නාලවන්න. ගෞරවනීය විවාහයකට ගෞරී ලංකා පැමිණෙන්න විමසන්න දුම්රියපලසල ගම්පහ. තේරෙන්නේ නැහැ තමයි. ඔයාට මල පයින්ට මොකද්ද උනේ? මට පොඩි ඊයක්වත් දෙන්න. නෑ කිසිම ඉගියක් නෑ. ඒ ඉගි බිගි පාට තමුසෙද මන් තමුසෙක් අනිත් ගෑනු වගේ කියනවා. මොකක්? වෙන ගෑනු? මොනවද මේ කියන්නේ? මට කොහෙන්ද වෙන ගෑනු? යාළු වෙලා අවුරුදු 5යි බැඳලා සති 2යි ඒ අවුරුදු 5ටම ඔයා විතරයි හිටියේ බබා. ඔව් යාළු වෙලා අවුරුදු 5යි බැඳලා සති 2යි තමුස කියන්නේ ඒ කාට තමුසට වෙන ගෑනු හිටියෙම නෑ. නෑ. හිටියේ නැත්තම් තමුස මට කියනවා තමුස කොහොමද මෙච්චර ලස්සනට ගෑනුගේ කොට බඳින්න දන්නේ? මොකක්? ඔව් තමුස මට කියනවා තමුසට වෙන ගෑනු හිටියේ නැත්තම් කොහොමද මෙච්චර ලස්සනට පදට ගෑනුගේ කොට බඳින්න දන්නේ? මම වෙන ගෑනුගේ කොට ගැට ගැහුවා. මම වාගේ කොට ගැට ගැහුවා. ඔව් මම දන්නවා තමුස කොට ගැට ගැහුවා මගේ තමයි කියලා. එන්නට මෙච්චර ලස්සනට පදට කොහොමද තමුස කොට ගැට ගන්න ඉගෙන ගත්තේ? තමුස කියනවා මට මීට කලින් ගෑනු කී දෙනෙක්ගේ කොට ගැට ගහලා තියෙනවද කියලා? කොට බටින්න කෝල් කරන්න ඕනේද බබා? මේ මට පානිය දාන් එන්න එපා. මං දැන් අවුරුදු 15ක් විතර කොට බඳිනවා. මට තාම බෑ කෙස්සල්ලක්වත් වැටෙන්නේ නැති වෙන්නේ මේ විතර ලස්සන කොට බෙද ගන්න. විබල දවසම රවුම් ගහලා ඇවිල්ලා තාම කොණ්ඩේ එහෙමමයි ඕයි. අයියෝ බබා ඔයාට මේ මොනේ යකෙන්ද වෙලා තියෙන්නේ? දැන් කාහෙද තියෙන්නේ? තමුස බලනවා අපි යාළුවෝ අවුරුදු 5යි. බැඳලා සති 2යි. මේ කාලෙටම තමුස එකපාරක් තමයි කොණ්ඩේට ගහලා තියනවද? හරි නෑ තමයි. ඒ වුණාට එකෙන් කොහොමද කියන්නේ මට වෙන ගෑනු ඉන්නවා කියලා. දැනගෙනත් අවුරුදු 5ක් වෙනවා නම් ඒ අවුරුදු 5ටම තමුසමයි කොණ්ඩේට අත තියලා නැත්තම් තමුස කියන්නේ තමුස කොණ්ඩේ බඳින්න ඉගෙන ගත්තේ අද උදේ කියලාද? මට ඇත්ත කියනවා තමුස මීට කලින් මොන ගෑණිගේ කොණ්ඩේ බැඳලාද මෙච්චර අතහොරු? මම තමුසගේ උපවාසක මූණට රැවටුණානේ ඔයි. මට දැන් තේරෙනවා අවුරුදු 5ක් යනකොට අපේ ගෙදරින් අකමැති වුණ හේතුව. මොඳින්න සතියකට කලිනුත් අපේ අම්මා ඇහුවෝයි. දුවේ ඔබට මගුල ෂුවර්ද කියලා. මම්ම කනකටවත් ගත්තේ නෑනේ. ඕ කරුමේ. මගේ අම්මා. කරුමේ. මම ඔයාගේ කොණ්ඩේ අත ගැට ගැහුවට මම්මගේ අම්මගේ කොණ්ඩේ ඕන තරම් මේ අත් දෙකෙන් ගැට ගහලා ඇති. අයියෝ අම්මයි කොණ්ඩ බඳින්නේ? අයියට කොණ්ඩ ගැට ගහගන්න බැරිද? බෑ. අම්මා වයසට යද්දි අපේ අම්මගේ වම්මත උරහිස් උඩින් උස්ස ගන්න බැරුව ගියා. ඒක නිසා අවුරුදු ගානක් තිස්සේ වැඩට යන්න කලින් මම අපේ අම්මගේ කොණ්ඩේ ගැට ගහලා වැඩට ගියේ. වැඩට ගිහින් එනකන් කොණ්ඩේ නොගලවෙන්න තියෙන්න ඕනේ හින්දා තදට ලස්සනට ගැට ගන්න ඉගෙන ගත්තා. ඒකයි එච්චර මේ අත් දෙක හුරු. ඒකයි වාගේ කොණ්ඩේ තොච්චර ලස්සනට තදට ගැට ගන්න නැත්තේ. නැත්තම් වෙන ගෑනුන්ගේ වගුලක් නෙමෙයි. අනේ සෝරි බබා. මොකක් හරි ගැන සැක කරනකොට පොඩ්ඩක් ඔයලා බලලා සැක කරන්න බබා. අනේ මට සමාව වෙන්න අනේ. මං ඒක ගැන දැනන් හිටියේ නෑනේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කතා කරලා විසඳ ගන්න ඕනේ. බලන්නකො අද දවසම අවුල් වුණානේ ඉතින්. හරි දවසම අවුල් වුණාට ඉතින් තාමද දවසම ඉවර නෑනේ. එන්න අපි චේන්ජ් කරගමු. බබා මේ හොටේ පොඩක් කරලා දෙන්නකෝ. ඔබ පතන සහකරු හෝ සහකාරිය දිවයිනේ මහා මංගල සේවාව ගෞරී ලංකා මගින්ම හඳුනා ගන්න. පැමිණෙන්න ගෞරී ලංකා දුම්රියපලසල ගම්පහ 0755 909 909